මේ පළවෙනි වතාවට ගුරුත්ව තරංග ගැන ඍජුවම සාක්ෂි නිරීක්ෂණය කරපු උපකරණය. LIGO Laser Interferometer Gravitational Wave Observatory. මොකක්ද ඉතින් මේ ගුරුත්ව තරංගයක් කියන්නේ? ඔයා තාමත් හිතාගෙන ඉන්නේ ගුරුත්වය කියන්නේ බලයක් කියලා නම් ඒ මතය දැන් කල්පනල ගොඩක් කල්. ගුරුත්වය කියලා කියන්නේ කාල අවකාශයේ ඇතිවන වක්‍ර වීමක්. අයින්ස්ටයින් මේ මතය ඉදිරිපත් කළේ 1916. එයාගේ මතය උනේ කාල අවකාශයේ මේ විදිහේ රෙදි කෑල්ලක් නම් ග්‍රහලෝක ඒ තුළ ගිලී පැවතීමෙන් ඇතිවන වක්‍රවීම හෝ නැමුම තමයි ගුරුත්වය කියලා කියන්නේ. එතකොට ගුරුත්ව තරංගයක් කියලා කියන්නේ මේ කාල අවකාශය තුළ වස්තුන් චලනය හෝ ත්වරණය වීම නිසා ඇතිවන රැලි නැත්නම් වේව්ස්. ඕනෑම වස්තුවක චලිතය නිසා ගුරුත්ව තරංග ඇති වුණත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහේ ප්‍රමාණයේ තරංගයක් ඇති වෙන්න නම් ඒ චලනය වන වස්තුව සැලකිය යුතු ප්‍රමාණයකින් විශාල විය යුතුයි. කොහොමද LIGO scientific collaboration එක මේ තරංග නිරීක්ෂණය කළේ? සැලකිය යුතු ප්‍රමාණයේ ගුරුත්ව තරංගයකට හසු වන අවකාශය වෙනස් වෙන්නේ හරියට මේ දැල වගේ. ඇදීමකට සහ සම්පීඩනයකට ලක් වෙනවා. ඉතින් මේ ගුණාංගය තමයි LIGO එක මූලික කරගත්තේ. මේ විදිහේ වස්තුන් දෙකක් අතර ආලෝක කදම්බයක් යවුවොත් සහ අපිට මේ විදිහේ සිස්ටම්ස් දෙකක් තියෙනවා නම් ආලෝක කදම්බය වස්තුන් දෙක අතර ගමන් කරන්න සිස්ටම් දෙකටම යන්නේ එක හා සමාන වෙලාවක්. LIGO එක කලේ ලේසර් කදම්බයක් දෙකට කඩනවා. ඒක මේ විදිහේ දෙපැත්තට තියෙන අර මං කලින් කිව්වා වගේ සිස්ටම් දෙකක් ඇතුලෙන් යවනවා. එහා පැත්තේ තියෙන්නේ මිරර්ස් දෙකක්. මේ දෙකට කඩපු ලේසර් කදම්බයේ කොටස් ගමන් කරලා එහා පැත්තේ තියෙන කණ්ණාඩියේ වැදිලා ආපහු පටන් ගත්ත තැනට එන්න ගත වෙන්නේ එක හා සමාන කාලයක්. සහ එහෙමනම් මේ දෙකට කැඩුණු ආලෝක කදම්බ දෙක මේ විදියට එකතු වෙනවා. එතකොට වෙන්නේ ඒ දෙක එකිනෙක මගින් කැන්සල් වෙලා යන එක. හැබැයි ගුරුත්ව තරංග නිසා ඇදීමකට සහ සම්පීඩනයකට ලක් වෙච්ච අවකාශයක නම් මේ ආලෝක කදම්බ ගමන් කරන්නේ එකම වෙලාවකදී ආලෝක කදම්බ හම් වෙලා එකිනෙක මගින් නැති වෙලා යන්නේ නැහැ. අන්න එතනදී මේ එහා පැත්තේ තියෙන ඩිටෙක්ටර් එක මගින් ආලෝකය ඩිටෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහේ ආලෝක කදම්බයක් යවලා මේ ඩිටෙක්ටර් එක මගින් ආලෝකය ඩිටෙක්ට් කරගන්නවා කියන්නේ මේ ලේසර් කිරණ විමෝචකය සහ කණ්ණාඩිය අතර තියෙන අවකාශයේ දුරවල් වල වෙනස්කම් වෙනවා කියන එක. හැබැයි මේ අවකාශයේ වෙන වෙනස්කම් මැනිය හැකි ප්‍රමාණයෙන් සිද්ධ වෙන්න නම් ඒකට ඇති තරම් දුර ප්‍රමාණයක් තියෙන්න ඕන. අන්න ඒකයි LIGO එක මේක කිලෝමීටර් 4ක් දිගට හැදුවේ. ඉතින් මේ ඩිටෙක්ටර් එකෙන් ඩිටෙක්ට් කරන ආලෝක තරංග විශ්ලේෂණය කරලා ඒ වගේ characteristic data analysis algorithm වලින් analyze කරලා 2015 දී සයන්ටිස්ට්ලාට පුළුවන් වුණා එකිනෙකට එකතු වෙන black hole දෙකකින් එන ගුරුත්ව තරංග නිරීක්ෂණය කරන්න. අයින්ස්ටයින් අවුරුදු 100කට කලින් predict කරපු දෙයට direct evidence නිරීක්ෂණය කරන්න LIGO විද්‍යාඥයන්ට හැකියාව ලැබුණා.